ඕගොල්ලො කවධරි හල තියෙනවාද ලෝකෙ සෝෂල් මීඩියා බෑන්් කරපු නටවල් තියෙනවා කියලා. සමහර විට හල ඇති. අහල ඇති වුනත් හල නැති වුනත් එහෙම රටවල් තියෙනවා. උතුරු කොරියාව මේකට ගන්න පුළ හොඳ මුදාහරණයක්. මොකද උතුරු කොරියාව කියන රටේ තියෙන පාලන ක්‍රමෙත් එක්ක ඒගොල්ලොන්ගේ තියෙන FB ඉන්ස්ට YouTube WhatsApp X ඔය වගේ සෝෂල් මීඩියා ගොඩක් දහනම් කල්ලා තියෙනවා. ඊට අමතරව චීනය වගේ රටවල් ගත්තොත් ඒගොල්ලො ඔය තියෙන Facebook ඉන්ස්ට X ඒ වගේ සෝෂල් මීඩියත් හනම් කරලා තියෙනවා. ඊට අමතරව Google විකිපීඩියා වගේ තියෙන සිිස්ටමුත් ඒගොල්ල තහනම් කරලා තියෙනවා. හැබැයි ඒගොල්ල පාවිච්චි කරනවා ඒගොල්ලොන්ටම ආවේනික විධ සෝෂල් මීඩියා පලට්ෆෝර්ම්. තිරාමතරව රුසියාව ඉරාණය ඊට පස්සේ පකිස්ථානය බංගලාදේශය වගේ රටවල් සැරින් සැරයට සෝෂල් මීඩියා බෑන්් කරනවා. එකන්නේ ගොල්ලොන්ගේ විද යුදමය වාතාවරණ හින්දා නැත්තන් දේශපාලනක වශයෙන් වෙන සමහර සිද්ධ හින්දා සමහරක් වෙලාවට ඒගොල්ල සෝෂල් මීඩියා තහනම් කර ලංකාවෙත් හැබයි මට මතක විදිට කාලයක්ම සෝෂල් මීඩියා බෑන්් කරුවක් කෙනෙ හිටිය ති මේ මාතෘකාව ඇත්තට මීට වැඩිය පොඩ්ඩ සංකීර්ණව ගන්නවන මාතෘකාව. ඇයිමම් හෙම කියන්නේ. ඔගොල්ලු හිතන්නේ අපි මේ ජීවත්වෙන වර්තමාන ලෝකයේ බලවත්ම අයුද අතරින් එකක් වෙන්න මොකක් කියලද. මල්ටිබැරල් ඩ්‍රෝන් එමත් නැත්තම් බැලස්ටික් මිශයිල ඕවද නෑනෑ ඩේටවලට තමයි අපි මේ ජීවත් වෙන ලෝකේ ගොඩක්ම වැලිුව එකත් තියෙන දෙයක් බවට පත්වෙලා තියෙන්නේ. ඒකට එක හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඉතින් සෝෂල් මීඩියා කියන්නේ මොනවාද? සෝෂල් මීඩියා කියන්නේ ඩේටා වලත් මෙටා ඩේටා තමයි සෝෂල් මීඩියා කියන්නේ. ඊට පස්සේ අපි ඔහොම මෙතනින් පොඩ්ඩක් කැපිලා හොයලා බලමු ඔය Facebook, Insta, YouTube, WhatsApp වගේ සෝෂල් මීඩියා හදලා තියෙන මේන් කන්ට්‍රි එක මොකක්ද කියලා. මේ හැම සෝෂල් මීඩියා ප්ලට්ෆෝර්ම් එකක්ම හදලා තියෙන මේන් කන්ට්‍රි එක තමයි USA. එහෙමත් නැත්නම් ඇමරිකා. ඉතින් සරලවම කිව්වොත් මේක ගැන පොඩ්ඩක් ස්ටඩි කරද්දි තේරෙනවා නේද ඇමරිකාව මේ කරලා තියෙන්නේ සෝෂල් මීඩියා වල පොඩි අධිරාජධානියක් වගේ එකක් හදපු එකක් කියලා. ඉතින් ඒක හින්දා සමහර විට මේ වීඩියෝ එක බලන ඔයාලා මම අපි හැමෝම මේ සෝෂල් මීඩියා කියන අධිරාජධානියේ ඩේටාත් එක්ක වෙන සෙල්ලමේ එක ඉත්තෙක් වෙන්න පුළුවන්. ඒක හින්දා පරිස්සමෙන්